හෙලෝ ළමයි ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට කේක් හදන ඔයාට මේ වීඩියෝ එක මාරම වැදගත්. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ බටර් කේක් හදද්දී ඔයාට එන ගැටලු කීපයක්. ගැටලු කියන්නේ වැදගත් කරුණු කීපයක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. ඉතින් පළවෙනි ගැටලුව තමයි ගොඩක් අයගේ කේක් බේක් කරාට පස්සේ සොෆ්ට් නෑනේ. රස නෑනේ. අමු පිටි රහක් එනවා. මැද බේක් වෙන්නේ. මොකද්ද මේකට හේතුව? ඉතින් පළවෙනි හේතුව තමයි ඔයා පාවිච්චි කරන පිටි වර්ගය. ඉතින් ඔයා තාමත් පාවිච්චි කරන්නේ කඩෙන් කිරලා ගන්න පාන් පිටිද? ඉතින් ඔයාගේ කේක් එක ඒ වගේ ඩැමේජ් වෙන්න මේ පාන් පිටි ගොඩාක් බලපානවා. ඉතින් මේ පාන් පිටි ගත්තාම කේක් එක සොෆ්ට් නෑ. සමහර කේක් තියෙනවා බේක් වෙලා ආවම ලස්සනට පිම්බිලා ආවට කේක් එක oven එකෙන් බෑවට පස්සේ බහිනවා, මැදින් බහිනවා. ඉතින් මේ පාන් පිටි වලින් ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම වෙනවා. එහෙනම් ඔයා සාමාන්‍ය කේක් කස්ටමර්ලට හදන කෙනෙක් නම් පාන් පිටි පාවිච්චි කරන්නෙම නැහැ. ඒක ඔයා කරනවා නම් ඒක කරන්න එපා. ඒක මාරම හොඳ නැති දෙයක්. ඉතින් කාට හරි කේක් වලින් අපි පාන් පිටි දෙනවා නම් ඒ කෙනාගේ ඇඟටත් ඒක හොඳ නැහැ. ඉතින් මේ පාන් පිටි කිරලා ගන්න එපා ඔයා. ඔයා ගන්න ප්‍රීමා එකේ පාන් පිටි ඒ තිරිඟු පිටිනේ. ඉතින් මේ තිරිඟු පිටි පැකට් එක ගන්න. ඉතින් පාන් පිටි තමයි දාන්නේ. ඉතින් මේ වගේ බ්‍රෑන්ඩ් තියෙනවා. නැත්තම් ඔයා කේක් පිටි ගන්න. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ තිරිඟු පිටි පැකට් එක හරි ප්‍රීමා එකේ නැත්තම් කේක් පිටි. ඔයා අනිවාර්යයෙන් මේ දෙක යූස් කරන්න. ඔයා පාන් පිටි නම් ගන්න එපා කියලා ඔයාට එන ඕඩර්සුත් නැති වෙයි. හරි, ඉතින් අපි යන් දෙවෙනි කාරණාවට. ඉතින් මේ දෙවෙනි කාරණාව තමයි ඔයාගේ කේක් එක ඒත් සොෆ්ට් නැති වෙන්න තව හේතුවක් තමයි ඔයා ගන්න බිත්තර. ඔයා බිත්තර ගන්නේ සුදු බිත්තරද රතු බිත්තරද? මම එහෙම කියන්නම්. ඉතින් කේක් වලට ගොඩක්ම හොඳ රසවත් රතු බිත්තර. ඉතින් මාත් බිස්නස් එකක් කරන කෙනෙක්. ඉතින් මං ගන්නේ රතු බිත්තර කේක් මාරම රසයි. ඔයත් රතු බිත්තර ගන්න. ඉතින් මේ රතු බිත්තර අරගෙන ඔයා මාස ගණන් තියන්න එපා. බිත්තර අනිවාර්යෙන් සවුත් වෙනවා. කල් තියාගන්න කියලා ෆ්‍රිජ් එකේ දානවා නම් ඒක මාර වැරදි. එහෙම කරන කට්ටිය ඉන්නවා, සාර්ථක කට්ටිය ඇති. නමුත් මේකෙනොත් පොඩි ගැටලු වෙනවා. මොකද බිත්තර අපි එළියට ගද්දී බිත්තර කූල් සීතල වැඩි. ඉතින් බිත්තර කියන දේ ඔයා ඕඩර් එකක් එනවා නම් ඔයා අද ගිහින් ගන්න. හෙට ඔයාට ඕඩර් එකක් තියෙනවා නම් ඔයා දවස් ගණන් හදපු කේක් අයිසින් කරලා දෙන්න එපා. ඔයා හෙට තියෙනවා නම් අද රෑ අද දවල් ඒ වගේ හදන්න. ඉතින් ඒ වගේ දේවල් වලින් සමහර දේවල් නැති වෙන්න පුළුවන්. ඉතින් කේක් එකට බිත්තර සීතල වුණාම ඒත් කේක් එක බහිනවා. කේක් එකේ බුබුලු එන්න ගන්නවා උඩට බුබුලු. ඒ වගේ පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඉතින් ඔයා මේක හරියට ඉගෙන ගන්න, හරියට කරන්න, හරියට ප්‍රමාණයට බිත්තර කිරා ගන්න. ඉතින් ඔයාගේ ප්‍රමාණයට ගන්න එකත් සෑහෙන්න වැදගත්. මොකද දැන් කිලෝ එකකට අපි කිරා ගන්නේ ග්‍රෑම් 250ක්. ඉතින් ඔය 200ක් විතර සමහර කට්ටිය හිතනවා පොඩි බිත්තර ගත්තාම බිත්තර 5ක් ඇති. මේ ග්‍රෑම් 200 තිබ්බට බිත්තර 5ක්. ඉතින් මේ ඔයා එක හිතන්නේ ඔයා හරි කියලාද? ඒක හරියන්නේ නැහැ. ඉතින් ඔයා හරියට බිත්තර 5ක් නෙමෙයි 10ක් ගියත් කේක් එකේ මිල ගාන බලලා ඔයා එහෙම කරන්න. ඒ වුණාට බිත්තර අඩු කරන්න එපා. ප්‍රමාණයට දාන්න 250 නම් 250. ග්‍රෑම් 5ක් 10ක් වැඩි වුණාට ප්‍රශ්නයක් වෙන්නේ අඩු කරන්න නම් එපා. ඉතින් තුන්වෙනි හේතුව තමයි ඔයා ගන්න සීනි. ඉතින් මේ සීනි ගද්දී ඔයා ලොකු සීනි ගන්න එපා. මම දැකලා තියෙනවා සූකිරි සයිස් එකට තියෙන සීනි. ඉතින් මේ සීනි
මේ සූපිරි සයිස් තියෙන සීනි ඔයා ගත්තොත් ඔයාට වෙන්නේ බ්ලෙන්ඩ් කරලා පාවිච්චි කරන්න. මොකද මේ සීනි බැටර් එකේදී දිය වෙන්නේ නැහැ. කොහොමදවත් චූටි කැට දැම්මත් බැටර් එකේදී දිය වෙන්නේ නැහැ. සීනි දිය වෙන්නේ oven එකේදී විතරයි. ඒ කියන්නේ බේක් වෙද්දී. ඉතින් ඔයා සීනි ගද්දී චූටි කැට ගන්න, සුදු සීනි ගන්න මතක තියාගන්න. ඉතින් මේ සීනි වලින් කේක් එකේ රසය වැඩි කරනවා. ඒ වගේම ඔයා සීනි පාවිච්චි කරද්දී කිලෝ එකට ග්‍රෑම් 250 නම් 250 හරියටම ගන්න. වැඩි වෙන්නත් බෑ අඩු වෙන්න. ඉතින් කේක් එක වැඩිපුරම රසවත් කරගන්න පුළුවන් ඔයා ගන්න බටර් හෝ ඇස්ට්‍රා වලින්. ඉතින් කේක් එක වැඩියෙන්ම රසවත් වෙන්නේ ඇස්ට්‍රා වලින් විතරමයි මගේ අත්දැකීම් වලට නම් අනුව. ඉතින් මේ ඇස්ට්‍රා ගද්දී ගොඩාක් සීතලකරණේ දාලා හයි වෙච්ච ඇස්ට්‍රා ගන්නවා නම් ඔයා අනිවාර්යෙන්ම එළියට අරගෙන පැය භාගයක්වත් කාමර උෂ්ණත්වයේ තියන්න ඕනේ. ඉතින් එහෙම නැතුව කේක් එක හදලා අවසානයේට කේක් එක බහින අනිවාර්යෙන් සීතල පිටින් හැදුවොත් ඒ හින්දා කාමර උෂ්ණත්වයේ තියෙන එක වැදගත්. පුංචි දෙයක් මතක් කරන්න හිතුවා ළමයි. ඉතින් ඔයා කේක් හදද්දී තව කෙනෙක්ට දෙන්න බලන්න උපරිම පිරිසිදුවට උපරිම ක්වොලිටි එකට දෙන්න බලන්න. ඔයාට වියදම කොච්චර ගියත් එතකොට වියදම කොච්චර ගියත් මිල කොච්චර වැඩි වුණත් ඔයාගේ රස ඔයාගේ කේක් වල රස දන්න කෙනෙක් ආය හොයාගෙන එන ඔයාගේ කේක් ගන්න බිස්නස් අඩු වෙන්නේ නැහැ. අත්දැකීමෙන් කියන්නේ ඒ නිසා ඔයා හොඳ දේවල් දෙන්න, හොඳ නැති දේවල් දෙන්න එපා. එයාලත් මිනිස්සු අපිත් මිනිස්සු. කන දෙයක් දෙන්නේ හොඳට පිරිසිදුවට රසට දෙන්න. එක මතක තියාගන්න ඔයාලා. කේක් රස කරගන්න ඊළඟට වැදගත්ම හේතුව තමයි එන අවශ්‍ය ද්‍රව්‍ය තමයි කිරි. ඉතින් මේ කිරි ගද්දී ඔයා පිටිකිරි වලට හුරු වෙලා ඉන්නවා නම් පිටිකිරි වලට වඩා හොඳ ෆ්‍රෙෂ් මිල්ක්. මොකද කේක් එක පිටිකිරි දානවට වඩා ඇඟට ගුණයි රසයි. අනික ඔයාට පහසුයි ෆ්‍රෙෂ් මිල්ක් ගන්න එක. ඔයා කිරි පිටි ගන්නවා නම් ඔයා නෙස්ලේ ලස්ලේ පැලවත්ත ඒ වගේ කිරි පිටි ගන්න. මම නම් රිකමන්ඩ් කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් ගන්න කිලෝ එකකට මිලිලිටර් 50ක්. ඉතින් කේක් එක ගොඩාක් රස කරගන්න පුළුවන් ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් ගත්තොත්. ඉතින් දැන් කතා කරන්නේ ඔයාගේ කේක් එක සුවඳ වැඩි කරගන්න භාවිතා කරන්න ඕන හොඳම ඉන්ග්‍රීඩියන්ට්ස් එක. ආය වෙන මොකුත් නෙමෙයි වැනිලා. ඉතින් ඔයා වැනිලා පාවිච්චි කරද්දී ඔයා අනිවාර්යෙන් ඩෙල් මේච් එකේ වැනිලා එක ගන්න. ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකේ වෙන වැනිලා යූස් කරන්න එපා. බටර් කේක් එකේ සුවඳ රසය ගන්න බෑ වෙන බ්‍රෑන්ඩ් වල වැනිලා දාලා නම්. ඉතින් මේ තමයි වැදගත්ම ඊළඟ ඉන්ග්‍රීඩියන්ට්ස් එක බේකින් පවුඩර්. ඉතින් ඔයා බේකින් පවුඩර් පාවිච්චි කරද්දී මෝතා එකේ බේකින් පවුඩර් පාවිච්චි කරන්න. ඉතින් මේ බේකින් පවුඩර් නැත්තම් කේක් එක ලස්සනට පිපිලා එන්නේ නැහැ. ඉතින් ඔයා හරි දේ හරි වෙලාවට හරි දේට යොදා ගන්න. ඉතින් මේ වගේ වැදගත් කාරණා ඔයා මතක තියාගන්නවා ලියා ගන්න. ගොඩක් වැදගත් වෙනවා මේ වගේ දේවල් හැමෝම කියලා දෙන්නේ නැහැ ඔයාට. ඉතින් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. like එකක් දාලා comment එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාලගේ comment වලට මම reply කරනවා. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉදිරියට recipe මේ වගේ කරුණු ගොඩාක් ගෙනෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා අනිවාර්යෙන්ම. ඉතින් thank you මේ වීඩියෝ එක බලන් හිටපු ඔයාට. good luck.